ඉතින් nice. ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි ඇවිල්ලා තියෙන්නේ ඉතින් S23 Ultra එක ගැන කතා කරන්න. ඉතින් Samsung S23 Ultra එක කියන්නේ 2026 අවුරුද්දට මම හිතන විදිහට most suitable device එකක් කියලා කිව්වොත් හොඳයි. ඉතින් ඒකට විශේෂ හේතු ගොඩක් තියෙනවා. මේ වෙනකොට මම Samsung S23 එකත් පාවිච්චි කරන්න පටන් ගන්න ටික කාලයක් යනවා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකට අනුව මොන පැත්තෙන් ගත්තත් ඔයා මේ ඩිවයිස් එක යූස් කරන එක වඩා ඇඩ්වාන්ටේජ් එකක්. ඉතින් බේසිකලි කතා කරනකොට මේ ඩිවයිස් එක ටිකක් ලොකු බර ඩිවයිස් එකක්. ඉතින් අඟල් 6.8ක ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් මේ ඩිවයිස් එකට තියෙනවා. 120 රිෆ්‍රෙෂ් රේට් එකකුත් මේ ඩිවයිස් එකේ තියෙනවා. එතකොට ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව ස්මූත්ලි මේ ඩිවයිස් එකෙන් ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. ඉතින් මේ ඩිස්ප්ලේ එක ඔයාට Netflix වලට social media scroll කරන්න, content create කරන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් photo editing, video editing ඒ වගේ දේවල් කරන කෙනෙක් නම් ඔයාට සෑහෙන ප්‍රයෝජනවත් වෙයි. ඒ විතරක් නෙමෙයි, ඔයා ගේම කෙනෙක් නම් ඔයාට මේ ඩිස්ප්ලේ එකෙන් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඊළඟට අපි මේකේ බැටරි එක පැත්තට ආවොත් ඉතින් අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් ඇත්තටම මම මේ ඩිවයිස් එක යූස් කරපු කාලය ඇතුළත මට තේරිච්ච විදිහට normal ෆෝන් එකක් යූස් කරනවා වගේ ඔයාට මේ ඩිවයිස් එක දවසක් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් නැහැ. ඉතින් 5000 mAh බැටරි එකක් ඕගොල්ලන්ට S23 Ultra එකට හම්බ වෙනවා. ඉතින් Samsung ලා ඒ පැත්ත ගැනත් හිතලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ගේ එදිනෙදා වැඩ කටයුතු එක charge එකකින් කරගන්න පුළුවන් තත්ත්වෙට මේ ඩිවයිස් එක ඔප්ටිමයිස් කරලා තියෙනවා. එතකොට ඔයා heavy user කෙනෙක් නෙමෙයි නම් ඔයා සාමාන්‍යයෙන් ඉඳලා හිටලා ගේම් එකක් වගේ ගහන කෙනෙක් නම් වැඩි කැමරා යූස් කරන්නේ නැත්නම් normal යූස් කරනවා නම් ඩිවයිස් එක මට හිතන විදිහට ඔයාට දවස් එකමාරක් විතර මේ ෆෝන් එක charge එකකින් යූස් කරන්න පුළුවන්. ඊළඟට අපි යමු ඔයගොල්ලෝ බලාගෙන හිටපු මේකේ කැමරා එක පැත්තට. මගේ personally awesome option එක අනිත් කැමරාස් එක කම්පෙයාර් කරනකොට මේ කැමරා එක ගොඩක් උඩින් තියෙන්නේ. ඉතින් ඔයා ගෙවන ගානට ඔයාට දෙන්න පුළුවන් උපරිමටත් වඩා මේ කැමරා එකෙන් ඔයාට හම්බ වෙනවා කිව්වොත් මං හිතන්නේ මං හරි. ඉතින් මේකේ තියෙන selfie කැමරා එක, back කැමරා එක මේ හැමදේම perfect. එතකොට ඔයා content create කරන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් photography කරන කෙනෙක් නම්, videography කරන කෙනෙක් නම් ඔයා මොනවා හරි කරනවා නම් කැමරා එක යූස් කරලා ඔයාට මේ තියෙන කැමරා එක more than enough. ඉතින් මේකේ කැමරාස් 4ක් තියෙනවා. එතකොට මේ වගේම කියන්න ඕනේ මේ ඩිවයිස් එකේ තියෙන chipset එක. ඉතින් 2023 අවුරුද්දේදී ආපු Snapdragon 8 generation 2. ඉතින් Snapdragon 8 second generation chipset එක තමයි මේ ඩිවයිස් එකේ include වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට powerful chipset එකක් තමයි මේ ඩිවයිස් එකට Samsung ලා දීලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ඕනම දෙයක්, ඕනම ගේම් එකක්, ඕනම ඇප් එකක් Play Store එකේ මේ වෙනකොට වුණත් තියෙන ඕනම ඇප් එකක්, ගේම් එකක් මේ ඩිවයිස් එක හරහා ස්මූත්ලි රන් කරන්න ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉස්සරහට එන අප්ඩේට්ස්, දැන් ඇවිල්ලා තියෙන අප්ඩේට්ස් ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් ලැග් එකක් නැතුව මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම ඉන්ක්ලූඩ් වෙලා කැප්චර් වෙන ෆොටෝ එක ගොඩක් ඉන් ඩීටේල්, ඒ වගේම ගොඩක් ක්ලියර් ෆොටෝස් තමයි ඔයාට මේ ඩිවයිස් එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් selfie camera එකෙන් ඔයාට ගොඩක් හොඳ clear images output එකක් ගන්න, ඉතින් clear output එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ selfie cam එකකින්. එතකොට ඔයාට වීඩියෝ quality එක කොයි වගේද කියලා idea එකක් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ device එකෙන් මම මේ වෙනකොට experience කරපු දේ. එතකොට මේ device එකේ ඔයගොල්ලන්ට in display fingerprint එකක්, face ID unlock, pattern ඒ හැමදේම තියෙනවා. sensors ඔක්කොම include වෙනවා. ඉතින් type C charging port එකක් තමයි තියෙන්නේ. එතකොට මේකේ 45 watt fast charging පහසුකමත් Samsung ලා මේ වෙනකොට ඕගොල්ලන්ට ලබා දීලා තියෙනවා. එතකොට මේ device එක හරහා Samsung ආයතනයෙන් කියන විදිහට ඕගොල්ලන්ට 0 ඉඳන් 65 දක්වා charge කරගන්න විනාඩි 30ක් විතරයි යන්නේ. ඉතින් එතකොට ඕගොල්ලන්ට මේකේ charge එක පිළිබඳව ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙයි. ඉතින් මේකේ price එක පැත්තට આવොත් එහෙම ඇත්තටම මේ device එක වෙන්නේ
බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් 2,15,000ක් විතර වෙයි. සෙකන්ඩ් හෑන්ඩ් ඔප්ෂන් එකකට ඕගලන්ට යන්න පුළුවන් 1,70,000ක් 1,55,000ක් වගේ හොඳ කන්ඩිෂන් එකේ තියෙන ඩිවයිස් එකකට යනවා නම් ඉතින් වැඩි කාලයක් යූස් කරපු නැති ඩිවයිසස් ටිකක් ගණන් හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් ඩිවයිස් එකකට යනවා නම් කන්ඩිෂන්ස් ටිකක් බලලා ගන්න. ඉතින් ඕගොල්ලොත් Samsung ෆෑන් කෙනෙක් නම් ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලොත් හොඳ Samsung ඩිවයිස් එකකට මේ 2026 අවුරුද්දේ යන්න බලාපොරොත්තු වෙනවා නම් මං හිතන්නේ මේක ඕගොල්ලන්ට ගොඩක් හොඳ ඔප්ෂන් එකක් වෙයි. ඉතින් කියන්න ඕනේ අපි මේ වෙනකොට අපේම බ්‍රෑන්ඩ් එකකින් ටී-ෂර්ට්ස් ප්‍රොඩියුස් කරනවා මෙන්න මේ වගේ පොඩි පොඩි ලෝගෝස් print කරලා. ඉතින් පොඩි පොඩි ටී-ෂර්ට්ස් print කරනවා අපි black and white තමයි මේ වෙනකොට අපි print කරන්නේ. anime පැත්තට බර ටී-ෂර්ට්ස් තමයි ගොඩක් print කරන්නේ හරියට මේ වගේ. ඉතින් ඕගලන්ටත් පුළුවන් අපේ Instagram එකට එහෙමත් නැත්නම් TikTok එකට message එකක් දාලා අනිවාර්යෙන් custom t-shirt එකක් අදම order කරගන්න. ඕගොල්ලෝ කැමති ඩිසයින් එකක් අපි affordable price එකකට අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට දෙනවා. ඕගොල්ලෝ කැමති ඩිසයින් එකක් අපිට එවන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඉතින් ඔන්න සුභාරංචියක් තියෙනවා. ඉතින් අපි අපේම බ්‍රෑන්ඩ් එකකින් ඔන්න t-shirts produce කරන්න පටන් අරන් තියෙනවා. අපේ බ්‍රෑන්ඩ් එක තමයි gluttony.lk. ඉතින් ඔයාට පුළුවන් Instagram එකට එහෙමත් නැත්නම් TikTok එකට ඇවිල්ලා ඉතින් අපිට message එකක් දාලා ඔයා කැමති t-shirt එකක් අපෙන් buy කරන්න. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් අපෙන් custom orders ගන්න. ඕගොල්ලෝ කැමති design එකක් අපි t-shirts වල print කරලා දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් black and white විතරයි මේ වෙද්දී අපි කරන්නේ. long sleeve short sleeve දෙකම කරනවා. ඉතින් ඕගොල්ලෝ කැමති ඩිසයින් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අනිවාර්යෙන් අපේ page එක මම mention කරලා තියන්නම්. අනිවාර්යෙන් ඒකට follow එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ channel එකත් like කරන්න, subscribe කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයත් Samsung S23 Ultra එකක් පාවිච්චි කරන කෙනෙක්ද? අනිවාර්යෙන් අපිට comment එකක් දාන්න. දාලා mention කරගෙන යන්න. ඔයා face කරපු issues මොනවද? මේ device එකේ තියෙන හොඳ සහ නරක මොනවද? ඒ වගේම මේ ගානට ඔයාට recommend කරන්න පුළුවන් තවත් හොඳ device එකක් තියෙනවද? එහෙනම් ඒ device එකත් අනිවාර්යයෙන්ම mention කරගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්